අයිබෝන් හැමෝටම අද අපි යන්නේ ස්ලෙඩින් කරන්න. අපි ලංකාවේදී අගෝස්තු කාලෙට සරුංගල් යවනවා වගේ වින්ටර් සීසන් එකේදී රුමේනියාවේ ගොඩක් අය ස්ලෙඩින් කරන්න යනවා. ඉතින් මේකට වයස් භේදයක් නැහැ. ලොකු පොඩි හැමෝම මේකෙන් විනෝද වෙනවා. අපි ස්ලෙඩින් කරන්න හිතන් ඉන්න තැනට දැන් ආවා. මෙතනට අපේ එපාර්ට්මන්ට් එකේ ඉඳලා විනාඩි 10ක් විතර තමයි දුර තියෙන්නේ. අපි ආවේ රුමේනියන් යාළුවෝ දෙන්නෙක් එක්ක. මේ ඉන්නේ එලේනා. මේ ඉන්නේ එලේනාගේ දුව ඇලෙක්සියා. එයා වයිෆ්ට ස්ලෙඩින් කරන්නේ කොහොමද කියලා දෙනවා. Go to the right, for example. Usually when you go, you put your feet up here. Okay. And for more support, you should hold yourself. Okay. But here, just like when you go horse riding, Yeah. and I didn't. yeah, you need to hold it very tight and lift a little up. Lift Okay. it up a little bit. Okay. Yeah. So if you want to go to the left, you just put your left heel down. Okay. And the sled will turn left. Okay. But maybe you need it more, not only one time. You need to do it like this. Okay. So the sled will go left, 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 left. Like this. Yeah. And right, 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 right. Okay. Yeah? Is that okay? Do you understand? ඉතින් මුලින්ම කන්දේ මැද ඉඳලා තමයි දෙන්නත් එක්ක යන්න පටන් ගන්න හදන්නේ. මොකද මේක මුලින්ම වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ හින්දා. පළවෙනි පාර දෙන්නත් එක්ක ගියේ හින්දා දැන් වයිෆ් තනියම යන්න හදන්නේ. ඉතින් මේ යන්නේ කන්දේ මැදක ඉඳලා. අපි දැන් කන්දේ උඩහට යනවා. අපි මෙතනට ආවේ උදේ 10:30ට විතර. ඉතින් අපි එනකොට කවුරුත් හිටියේ නැති වුණාට දැන් නම් කිහිප දෙනෙක් ඇවිත් තියෙනවා ස්ලෙඩින් කරන්න. පල්ලෙහාට යන එක විනෝද වුණාට ආයෙත් උඩට එන එක තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ. ඉතින් මේ වැඩේ නම් හරිම විනෝදජනකයි. මෙහෙම ලස්සනට පෙනුනට ඇත්තටම හිම වැටෙන කාලයට අපාර්ට්මන්ට් එකෙන් එළියට බහින්න හරිම කම්මැලි. උදේට වැඩට ගිහින් ආයෙත් ගෙදරට ආවට පස්සේ අපි එළියට බහින්නේ හරිම කලාතුරකින් තමයි.
Tata. Da, da. Ready? Ready? අපි ගොඩක් වෙලා ස්ලෙඩින් කරා. දැන් ඉතින් ෆොටෝ ගන්න තමයි යන්නේ. රුමේනියාවේ අපි ගත කරපු තවත් ලස්සන දවසක් මේ විදිහට ඉවර වෙනවා. ඉතින් තවත් මේ වගේ රුමේනියාවේ ලස්සන වීඩියෝස් බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න.